කොහොම රුකියා තාම නැන්නේ බං. එයි බං ඉතින් මේක උගේ ගමනේ. පොඩ්ඩක් කලබල වෙන්නේ නැතු ඉඳහන්. ඔබ කොහොමද ඉතින් හැමදේම අඩුවට හිතන කානේ? අපි ඇංගිලා ඉන්න අවශ්‍ය පිරිසක් නෙමෙයි ඔය වීඩියෝ එකේ පොයින්ට්ස් ටික ගත්තා නා. හරි බං. මොකද්ද පොයින්ට් එක කියපන්කෝ. පොයින්ට් එක කියන්නේ ඒකේ මචං කල්පනා මාර කතාවක් කියනවා. චෝතට මන් නැතුව පොයින්ට් එක කියහන්කෝ බං. පොයින්ට් එක කියන්නේ මචං කල්පනා කියනවා නුවරඑළිය ගමක ගෑනු 28 දෙනෙක්ට බබාලා හම්බෙන්න ඉන්නවලු මේ දැනු. ඉතින් මචං ඇයි ඕක ගැන අපි හොයලා බලන්නේ නැත්තේ? ඇයිද උඹලා ගොළුවා කියන්නේ මම මෝඩ කතාවද කිව්වේ? මචං අපි මූට මෝඩය කියලා මොලේ නැහැ කිව්වට මූටම හොඳටම මොලේ තියෙනවා. thank you. අන්තිම මොහොතේ මේ එල්ලුම් ගහ පෙනි පෙටි දෙර උඹලා එක පිළිගත්තා. දැන් මචං මූ කියන්නා වගේ දැන් කල්පනා කියනවා නම් නුවරඑළිය ගමක ගෑනු 28කට ළමයි හම්බෙන්න ඉන්නවයි කියලා. දැන් අපි ඕක ගැන හොයලා එළියට දැම්මොත් එහෙම අපිට මචං අනිවාර්යෙන් රාජ්‍ය සම්මාන හම්බෙනවා. මේ වසරේ නෑ මේ වසරේ නෙවෙයි මචං නිදහසෙන් පස්සෙම කරපු හොඳම හොයා ගැනීම කියලා. රාජ්‍ය සම්මාන හම්බේ රාජ්‍ය සම්මාන. යකෝ මේ ගමේ මිනිස්සු කුලප්පු කළා කියලා මචං තව කේස් එකක් දායි අපිට. අපිට පිස්සුද? ඉතින් ඒක තමයි මම මෙච්චර වෙලා කිව්වේ. ඇයි අපි ඕක ගැන හොයලා බලන්නේ නැත්තේ කියලා. මචං ගමකට බබාලා හම්බ වෙනවා කියන්නේ පොඩි වැඩක්ද? පට්ට වැඩක් නේ. කවුද මල්ලි ගමකට බබාලා හම්බ වෙනවා කිව්වේ? නෑ මේ අපි කතා කරගෙන හිටියේ ෆිල්ම් එක සීන් එකක් ගැන. කොමල්ලි අපේ රුකි. මේ පාරට ගියා මොනවද ගේන්නේ කියලා. එයා නම් මං පිස්සෙක්. ගෙදර ඉන්නේ බෝඩින් කාරයෙක් වගේ. කිව්වනම් මම මොනරි හදලා දෙනවනේ. මං තේක මෙතනින් තියන්න ඔයාලා ගන්න. හවුලක් නෑ යකේ. දැන් ඉතින් අඩියක් ගන්න දැන් තියෙනවනේ ටේක් වේස්. ඔයා නම් ආපුදේ. thank you okay. අච්චා. අපි රුකියා ආපු ගමන් මොකක් හරි ප්ලෑන් එකක් ගහමු. අපිට බැරි වෙන එකක් නැහැ. මොකද මේ අපි ප්‍රාදේශීය වාර්තාකාරයෝ හතරක්ම ඉන්න උඩහ. බලමු. මට හැමදේම අමතක කරලා දාන්න පුළුවන්. හැමදේම. ඒත් මං කොහොමද අමතක කරන්නේ ඔබ මාව මගහැරලා ගියයි කියලා. මං එහෙම දෙයක් කරන්න හීනෙකින් අත් හිතුවේ නෑ ෂෙල්ට. ඒත් මේම දෙයක් වුණාට පස්සේ මං කොහොමද ඔයාට මුණ දෙන්නේ? තව ටික දවසක් යනකොට මං කොහොමද රටේ මිනිස්සුන්ට මුණ දෙන්නේ? මං එදා ගමේ ඇවිල්ලා බස් එකෙන් බහිද්දිම මට තේරුණා මොකද්ද ලොකු අවුලක්. මට මා මුස්පෙන්තුකමක් දැනුණා. සාජන් මහත්තයා ඇවිල්ලිද්දි මාව එක්කන් යන්න. මට මගේ ජීවිතේ මෙපා වුණා පද්මා. ඔයාට ওই විදිහට ජීවිතේ එපා වෙනවා නම් මට කොහොම ජීවිතේ එපා වෙන්න ඕනේද? ඒකනේ මං හැමදාම කියන්නේ. ගෑනු අපිට තියෙන දරා ගැනීමේ ශක්තිය කයිවාරු ගැහුවට ඕගලන්ට නෑ. ඔයා එදා තව ටිකක් ඉවසුවා නම් ඔයාට ওই දඬුවම විඳින්න වෙන්නේ නෑ. මට වයසේ නෝන ඔක්කොම විස්තර කිව්වා. ඒ නෝනටත් ළමෙක් හම්බෙන්න ඉන්නවලු. මොකද්ද? වයසේ නෝනට? ඒත් නෝන දන්නේ නැලු ඒ දේ උනේ කොහොමද කියලා. මොනවද දෙයියනේ මේ සිද්ධ වෙන්නේ? මේ ලෝකේ සාධාරණයි කියලා දෙයක් නැද්ද? උපත් අපිටම හැමදේම වෙන්නේ. බනාඩේ. අපි දෙන්න එකතු වුණොත් දරුවෝ දෙන්නෙක් නෙමෙයි බං. දරුවෝ 10 දෙනෙක් හරි හදන්න පුළුවන්.
ඒක මොකෝ? මොකෝ මොකද්ද ඔයා කරපු වැඩේ තේරුම? මොකද්ද මං කරපු වැඩේ? මොකද්ද තමයි කඩේට ගිහලා කෑම ගෙනල්ලා මල්ලි ඔයා හරියට බෝඩින් කාරයෙක් වගේ. සිම්පල් කේස් එකක් නෑනේ. දැන් ඒකටද මේ පත්තු වෙලා ඉන්නේ. පත් වෙලා ඉන්නේ මේ මල්ලි අර මිනිස්සු හිතනවා ඇති අපි වට සලකන්නේ නැහැ කියලා. උන් එහෙම හිතන්නේ නෑනේ. උන් මගේ යාළුවනේ උනුත් මං වගේම තමයි. අනික ඉතින් උන්ට කන්න දෙනවා කියන්නේ නැහැ කියන්නේ නිකන් තල් මසුන්ට කෑම දානවා වගේ වැඩක්. ඒකට නිකන් මං මානසික කරන්නේ මං ඒකයි උන්ට කන්න දුන්නේ කඩේ ගෙනල්ලා. නේ ඊට පස්සේ ආවා වගේ වැඩ කරලා තිබුණොත් බලාගෙන. අපි බාල්දු කරන ඉවරයක් නැතුව. හරි හරි මේ මම උන්ට දවසක එන්න කියන්නම්කෝ. ඔයාම උදේට වාම කන්න දෙන්නකෝ උන්ට. කොහොමද කියලා බලන්න. අර සමහරු ඉන්නවනේ කොච්චර කිව්වත් තේරුම් ගන්න නැති. කරලම් බලන්න ඕනේ. පණ්ඩිතයි යන්නේ ඔයාලා. මේ ඔය යන ගමන යන්න. නිකන් විකාරවල තියාගන්න නැතුව. මොඩයා. මට මුළු රෑම නින්ද ගියේ නෑ බං. දැන හුරු නෑනේ. වෙන්නේ නැති. ඔබට මේ නින්ද යනවද? මටත් නින්ද යන්නේ නෑ. මට නම් දැන් කොහෙවත් නින්ද යන්නේ නෑ. අපි ගෙදර යමු පද්ම. මට මෙහෙ ඉන්නත් බෑ. එහෙමයි කියලා මට ගෙදර යන්නත් බෑ ෂෙල්ට. මං අවුරුදු 3ක් හිරේ ඉඳලා පෙරුම් උඹලත් එක්ක එක වහලක් යටට වෙලා ඉන්න. කවදා හරි. උඹලා පෙරුම් එහෙම නෙමෙයිද? මාත් උදේ හවස දවසින් දවස දවස් ගණන් කරා. ඒත් මට හැම දෙයක්ම නැති වුණා. අපිට කියලා දැන් එහෙම මොනවාද තියෙන්නේ? අපි කපිල් මහත්තයලා වත්තේ වැඩට යමු. ඔය අපේ තියෙන ඉඩම් කැලලෙත් මොනවාරි වගා කරුම් බා. මට පුළුවන් උඹට කන්න අඳින්න දෙන්න. අපි ගෙදර යමු පද්ම. අපි යමු. ඒ දැම්ම නෙමෙයි. මට ටික දවසක් මේ විදිහට ඉන්න ඕනේ. මට බල කරන්න එපා. බල කරන්නේ. ඒත් මං කැමති නැහැ මේ මනුන්ගේ තැන්වල වැටිලා ඉන්න. ඔබට ගම්මින් කිසිම කයි කතන්දරයක් මං අහන්න ඉඩ තියන්නේ නැහැ. මම ඔබට කන්න අඳින්න දෙන්න. මට මහන්සි වෙන්න පුළුවන්. මං ඌ බලා ගන්න. දරුවගේ ඉස්කෝලේ වලත් මේ මාසෙට කොච්චර පාඩු වුණාද? අපි ගෙදර යමු පද්ම.
හලෝ. හෙලෝ මම මේ කතා කරේ අර පත්තරේ දාලා තියෙන ගෑනු කෙනා ගැන තොරතුරක් දෙන්න. කතා කරන්න මහත්මයා. මං ඒ නෝනාව ඇස් දෙකෙන්ම දැක්කා. ඒ නෝනා ඉන්නේ මේ මං ලියුම් බෙදෙන ඒරියා එකේ. මහත්මයා සේවය කරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේද? ඔව් ඔව්. මේ මං ලියුම් බෙදන්නේ මේ පැත්තේ තමයි. මොකද මහත්මයාගේ නම? මගේ නම සිරිතුංග. ආර්.එච්. සිරිතුංග. ෂෙල්ටන් අයියා මොකද කියන්නේ? ගමයන් කියලා තමයි ඉතින් කියන්නේ. අක්කා මොකද කිව්වේ? මං හරි උත්තරයක් දුන්නේ නෑ බං. ඉතින් එකපාරම අකමැති කියලා කිව්වනම් ඉවරයිනේ. තැන් වල හැමදාම ළඟින්න බෑ කියලා කියන්නේ. හා මගේ ගෙදර කොහමද පිට දැනක් වෙන්නේ? ඉඳපන්ක මං ෂෙල්ටන් අයියට දෙකක් කතා කරන්න. උඹ කියන දේ අහන්නේ කොහොමද බං? මං කියන දේවත් අහන්නේ නැතුව. කොල්ලගේ ඉගෙනීම පාඩු වෙනවා කියලානේ ඔය කියන්නේ. මේ ළඟපාත හොඳ ඉස්කෝලයක් තියෙනවා. ප්‍රින්සිපල් සර්ුත් හරිය කරුණාවන්තයි. අපි කොල්ලව කතා කරලා ඒකට දාමු. ෂෙල්ටන් අයියටත් බැරියව මෙහෙන් ඕනි තරම් රස්සාවල් හොයාගන්න. දැන් උඹ කියන්නේ අපිට හැමදාම මෙහෙ ඉන්න කියලාද? උඹ එනකොට ඔහොම කිව්වේ නෑනේ. ෂෙල්ටන් අයියා උඹේ වැඩවලට මොකුත් නොකිය ඉන්නකොට උඹේ කට පොඩ්ඩක් පණ ගහලා ඇවිල්ලා. උඹට මතක නෑ උඹ ඊයේ වෙනකන් හිටපු විදිය. උඹ කියන කතාව ඇත්ත. ෂෙල්ටන් මාව බාර නොගත්තා නම් මං උඹ කියන දෙයක් අහගෙන මෙහෙට වෙලා ඉන්නවා. ඒත් දැන් එහෙම නෙමෙයිනේ බා. මට පුළුවන් දෙයි මනුස්සයට අරක එපා මේක එපා කියලා වද දෙන්න. මම මේ දීලා තියෙන වදේ මදිද? නෑ අක්කේ. මට ටිකක් කේන්ති ගියා. ඔබ යනවා කියලා දැනුණාම. බල මට කරපු දව කවදාවත් මම අමතක කරන්නේ නැහැ මල්ලි. ඕක මොකද්ද සෙල්ටන් අයියා? මොකෝ අපි මහලක උදාවක් කළාද? ඈ උදව්ද? ඔබලා දැක්කම මම පහුගිය දොවේ හිටපු හැටි. ඒ හැම වෙලාවකම මගේ පාළුම කන්නේ tie උඹලා. එහෙනම් මට උඹලා කවදාවත් අමතක වෙන්නේ නැහැ. ෂෙල්ටන් අයියේ ඔන්නව අමතක කළා දාන්න. කොහොම හරි අපි කරපු කියපු දේවල් වලින් අන්තිමට සතුටු වෙන්න දෙයක් ඉතුරු නානේ. ඒක හරි. සෙල්ටන් අයියා. දැන් පద్මක්ක මොනවද කියන්නේ? දැන් අපි කවද්ද ආපහු ගමේ යන්නේ අක්කත් එක්ක? මං තාම එහෙම දෙයක් ලැබුණේ නැහැ බං. කොහොමද ඉන්න දෙන්නේ? ඒ ගෑන්ට දරා ගන්න පුළුවන් කියලා ප්‍රමාණයක් තියෙනවනේ බං. මම පොඩ්ඩක් ඉවසන් ඉන්නම්. ඒ කියන්නේ ෂෙල්ටන් අයියා අපිට යන්නේ නැහැ කියලාද? මට උඹලත් එක්ක නම් ආපහු යන්න එන්න බැරි වෙයි මලේ. ෂෙල්ටන් අයියා නතර වෙන්න හදන්නේ. නෑ බං මම එනවා. මට උපංගම විතර හරියන තැනක් කොයිවත් නෑ බං. මං ඉක්මනට පද්මවත් කැමති කරගෙන ගමට එන්න. බීබා. ගෙදර කවුරුත් නැද්ද බා? නෑ බං. අක්කා 7 වෙනි ඉස්කෝලේ යනවනේ. 7 මාට ඉස්කෝලේ පටන් ගන්නවා. ඉතින් අයියත් ඒගොල්ලෝ ඉස්කෝලේ ළඟින් දාගෙන එයා වැඩට යනවා. කොහොමද ඉතින් ඔය කාමාර දෙක විතර වෙද්දි තමයි ඒගොල්ලෝ ආපහු එන්නේ. මං ඉතින් එතකන් ඔය ගෙදරටලා ඉන්නවා. එතකොට උඹ මොකද කරන්නේ? ඔහෙ ඉන්නවා. නෑ බං මං ගෙදරටලා වෙදකම් කරනවා. නෑ. සිරාවට? ඔව් මේ ගාමේ සෑහෙන සර්පයෝ ඉන්නවනේ. කොහොමදත් දවසකට එක්කෙනෙක් දෙන්නෙක්ව සර්පයෝ කනවම තමයි. කාපු ගමන් මෙහෙට දුවගෙන එන්නේ. සර්පයා.
බං කාපු එක. දැන් මේ පැත්තේ මිනිස්සු කොහොමද දන්නේ දැන් උඹ ওই සබ්ජෙක්ට් එකේ ඉන්නවා කියලා? ඔය අපේ අක්කාගේ හිතවතෙක් ළඟදී මේ සර්පෙක් කාලා. ඉතින් මම අක්කත් එක්ක රෑ බලන්න ගියා. ගිහලා පොඩි දේවල් ටිකක් කරලා මං කෝ හොස්පිටල් එකට අරන් යන්න කියලා. මිනිහා පොඩ්ඩක් මචං කියනවා මෙන්න මූ වගේ. ඉතින් ගමම දන්නවා මං ගැන. සර්පෙක් කෑවද විනාඩියෙන් මේ මං ගිහලා කියනවනේ ගමේ ඊළු අබ්බා දැන් ඉතින් මචං උගේ ආදල්ලෙක් කියලා මම දන්නවා. පොලිසිය මෝ හොයාගෙන ආවම අනිවාර්යෙන් මචං කස්ටි ගියයි මෙන්න මෑන් සිටි මෙතන කියලා. සර්ප වේදා. හරි මේ දැන් ඒ වගේ වැඩක් නැහැ. මචං අපි ප්ලෑන් කරගත්ත විදිහට අපි 4 දෙනාම එක තැනක ඉන්න ඕන. මොකද අපි තැන් වල ඉන්න එක අපිට අවාසියි. අර සමගිය බලය වේ කියලා කතාවක් අර පොඩි කාලේ පොත්වල ලියලා තිබ්බේ. බලන්න නේද මතකයක් නැතුව. බලමුකෝ. ඔය කලබල නැතුව ඉඳපන් පොඩ්ඩක්. මම අදම මෑන්ස්ව කන්ටැක්ට් කරන්න.